2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව දිගින් දිගටම ගෙන ආවා. ඒ අනුව 2019 ඉඳලා 2025 දක්වා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාවේ 2025 වසරේ පහුගිය වසරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවයි මේ වැඩසටහනත් එක්කලා ඔබට අපි ඉදිරිපත් කරන්නේ. අපි ඉක්මනින් ප්‍රශ්න පත්‍රයට යමු. 2025 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය. සෑම සමාජයකම කේන්ද්‍රීය ආර්ථික ගැටලුව ලෙස හිඟකම සැලකෙන්නේ. දැන් මෙතන අපෙන් අහන්නේ ඇයි හැම සමාජයකම කේන්ද්‍රීය ගැටලුව බවට හිඟකම්පත් වෙන්නේ කියලා. ඉතින් පුතා දන්නවා හිඟකම වෙන්න ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මිනිස්සුන්ට තියෙන අසීමිත උවමනා, ඒවා ඉටු කරගන්න තියෙන සීමිත සම්පත්. ඒතර ඒ අදහස මෙතන උත්තර වලින් තෝරන්න තියෙන්නේ. අසීමිත මිනිස් උවමනා සපුරාලීම සඳහා සමාජයේ සතු සම්පත් සීමිත බැවින් උත්තරය අංක 2. මම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවල නිතරම අනවශ්‍ය තරම් වෙලාවක් ගන්න ඔබ මේ විභාගේ ලඟ වෙලා මේවා බලන්නේ. ඔබට විසඳාගත යුතු තැන් තියෙන තැන්වලදී අපි පැහැදිලි කිරීම වලට යන් අනිත් තැන්වලදී අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ඉක්මනින් සාකච්ඡා කරමු. පළමු ප්‍රශ්නට උත්තරය අංක 2. ප්‍රශ්න අංක 2 අවශ්‍යතා සහ උවමනා අතර මූලික වෙනස වඩා හොඳින් පැහැදිලි කරන්නේ කවර ප්‍රකාශයෙන්ද කියලා අහනවා. දැන් මේ ප්‍රශ්නේ මීට කලින් 23 පේපර් එකේ තිබ්බා. අපි දන්නවා අවශ්‍යතා කියලා කියන්නේ මිනිස්සු අනිවාර්යෙන් ඉටු කර ගන්න ඕන දේවල්. ජීවිතේ පැවැත්ම සඳහා අවශ්‍යතා ඉටු කර ගන්න ඕනේ. උවමනා කියලා කියන්නේ මිනිස්සු ආස දේවල්, කැමති දේවල්. ඒ අදහස මේකේ මතු කර ගන්න පුතාට පහසුවෙන් පුළුවන්. පිළිතුරු අංක 5 අවශ්‍යතා ජීවිතේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි. නමුත් ජීවිතේ පවත්වා ගැනීමෙන් ඔබට තියෙන ආශාවන් තමයි උවමනා මගින් පිළිබිඹු කරන්නේ. අංක 3 ශ්‍රම ඵලදායීතාව තීරණය කරන සාධකයක් නොවන්නේ. මේ විභාග ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන් වැදගත් නැත යන අර්ථයේ ප්‍රශ්නය තද කළු පාටින් මතු කරලා පෙන්නනවා. නොවන්නේ කියන එක බෝල් කරලා තියෙනවා. ශ්‍රම ඵලදායීතාවට බලපාන සාධක පුතා ඉගෙනගෙන තියෙනවා. ශ්‍රම ඵලදායීතාව හදන හැටි ගැනත් ඔයාට අදහසක් තියෙනවා. අපි ගත්තොත් ශ්‍රම ඵලදායීතාව කියන එක හදන්නේ අපි ඉරෙන් උඩට දාන්නේ නිමෙවුම් ප්‍රමාණය. ඉරෙන් යටට දාන්නේ දැන් මෙතන නම් ශ්‍රමිකයන් හෝ ශ්‍රම පැය. ඕකේ නේ උත්තරය හදන්න තියෙන්නේ. ඒතර මේකේ තියෙනවා එක අධ්‍යාපනය සහ පුහුණුව. අපි දන්නවා අධ්‍යාපනයේ පුහුණුව වැඩි වෙන්න ශ්‍රමිකයෙක්ගෙන් එන නිමෙවුම් වැඩි වෙනවා. ඒක ඵලදායීතාවට බලපානවා. සේවකයන්ගේ අභිප්‍රේරණය ඉහළ මට්ටමක තියෙන්න ඵලදායීතාව වැඩි. අභිප්‍රේරණ මට්ටම අඩු නම් ඵලදායීතාව අඩුයි. සේවා නියුක්ති අනුපාතිකයේ ඉහළ යාම. පුතා සේවා නියුක්ති අනුපාතය කියලා කියන්නේ ඉරෙන් උඩ සේවා නියුක්ත පිරිස, ඉරෙන් යට ශ්‍රම බලකාය වැඩි කරනවා 100. දැන් සේවා නියුක්ත අනුපාතකින් අපට පෙන්වන්නේ ශ්‍රම බලකායෙන් කී දෙනෙක් රැකියා කරනවද කියලා. ඉතින් ඒකෙන් අපට ඵලදායීතාව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. අංක 4 උසස් තාක්ෂණය ගැනීමේ හැකියාව වැඩි වෙන්න ඵලදායීතාව වැඩි වෙනවා. වැඩ කරන වේලාවන් දීර්ඝ කිරීමෙන් මේ පැය ගණන් කියන එකේ සම්බන්ධය එනවා. ඒතර එතන ඵලදායීතාවට බලපානවා. ගොඩාක් පැය ගණනක් වැඩ කළාද නිමෙවුම ගන්න. අඩු පැය ගණනකින්ද නිමෙවුම ගන්න. ඒක බලපානවා. මෙතන අහලා තියෙන ඵලදායීතාව වැඩි කිරීම කියන එක නෙමෙයි. තීරණය කරන සාධක. තීරණය කරන්න බලපාන නැති සාධකයේ තමයි සේවා නියුක්ති අනුපාතිකයේ ඉහළ යාම අංක 3. මොකද ඒකෙන් පෙන්නන්නේ ඵලදායීතාවක් නෙමෙයි. රටේ ශ්‍රම බලකායෙන් කී දෙනෙක් සේවා නියුක්ත වෙලාද කියන එක. උත්තරය අංක 3. ප්‍රශ්න අංක 4. ආර්ථිකයක් දිගින් දිගට එකම නිෂ්පාදන ලක්ෂයක රැඳී සිටමින් නිෂ්පාදනයේ යෙදී සිටින අතරතුර නිෂ්පාදන හැකියා වක්‍රයේ පිටතට විතැන්වීමක් හඟවන්නේ කුමක්ද කියලා අපෙන් අහනවා. මේ බලන්න පුතා. දැන් ඔයා හිතන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක අපට කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක ආර්ථිකයේ දිගින් දිගටම එකම ලක්ෂයක රැඳී සිටමින් නිෂ්පාදනයේ යෙදී සිටින අතරතුර කියලා. හරි. මෙතන අපිට කියලානේ නිෂ්පාදන හැකියා මායිම මත දින්නේ කොහෙද ඉන්නේ කියලා. අපි නිකන් හිතමු මෙතන ඉන්නේ කියලා. නිෂ්පාදන හැකියා වක්‍රේ පිටතට විතන් වෙනවා. දැන් අපි මේ හැකියා මායිම පිටතට විතන් වෙනවා.
හැකියාමායින් පිටතට විතැන්වනවා කියලා අපි කියමු කොහොමද? දැන් පිටතට විතැන්වීමක් මගින් අපට පෙන්වන්නේ කුමක්ද කියලා නහන්නේ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව දියුණු වෙලා. පුතා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව කියන එකේ අදහස ගන්න අපි P සමානයි MC වල නිමෙවුම් මට්ටම නිෂ්පාදනය කරනවා කියන එක. නැතු වක්‍රයක විතැන්වීමක් නෙමෙයි. නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු වෙලා. හැකියා මායිම මත ඕනම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාව තියෙනවා. වක්‍ර දකුණට ගියා කියලා කියන්නේ නිෂ්පාදන හැකියාවේ වැඩිවීමක්. විභව නිමෙවුමේ වැඩිවීමක්. කාර්යක්ෂමතාව වැඩි දියුණු වීමකින් තොරව ආර්ථික වෘද්ධියක් හටගෙන. ඉතින් අපි දන්නා හොඳටම හැකියා මායිම් වක්‍රයේ දකුණට විතැන්වීම අපට හඟවන්නේ නිෂ්පාදන හැකියාවේ වැඩිවීම. ඉතින් හැකියාව වැඩිවීම කියන්නේ වෘද්ධිය තමයි. උත්තරේ අංක 3. ඊළඟට ප්‍රශ්න අංක 5. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම් වක්‍රයේ පහළට බැවුම් වන්නේ. දැන් මේ බලමුද? සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම් වක්‍රය පහළට බැවුම් වෙනවා කියලා කිව්වම ඒකේ අදහස තමයි මිල හා ප්‍රමාණය අතර P හා QD අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන එක. මොකද ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ උඩ P යට QD ප්‍රතිලෝම සම්බන්ධ නිසානේ පහළට බැවුම් වෙන්නේ. ඉතින් අපෙන් අහන්නේ එහෙම වෙන්නේ ඇයි? ප්‍රතිලෝම තත්ත්වය ඇති වෙන්නේ ඇයි? ඉතින් අපි දන්නවා මේකට බලපාන කරුණු දෙකයි තියෙන්නේ. එකක් තමයි ආදේශන ප්‍රතිවිපාකය. අනෙක තමයි ආදායම් ප්‍රතිවිපාකය. මේ ප්‍රශ්නේ මුලින්ම අපට කියනවා සාමාන්‍ය භාණ්ඩයක් කියලා. සාමාන්‍ය භාණ්ඩයක් කියන එකේ තියෙන විශේෂත්වය වෙන්නේ පුතා මෙන්න මේ ආදේශන ආදායම් ප්‍රතිවිපාක දෙකම එකම දිශාවකට යන්නේ සාමාන්‍ය භාණ්ඩයක විතරයි. දැන් ඔයාලට මතක නම් භාණ්ඩ තුනක් තියෙනවා සාමාන්‍ය බාල ගිෆන් කියලා. හරි. අපි ගත්තොත් ආදේශන ආදායම් මිල ප්‍රතිවිපාකයේදී සාමාන්‍ය භාණ්ඩයක් හැමතිස්සම ඉල්ලුම් නීතියට අනුකූලව තමයි හැසිරෙන්නේ. නිසා මිල ප්‍රතිවිපාකයක් අනුකූලයි. ඕන භාණ්ඩයක ආදේශන අනුකූල වුණාට බාල භාණ්ඩයක ආදායම් පටහැනි ගිෆනුත් බාල නිසා පටහැනි. ඒකට ඔයාලට හොඳටම පේනවා මෙන්න මෙතනදී මෙයා ප්‍රබල නිසා මේක අනුකූල වෙනවා. මේ පැත්ත ප්‍රබල නිසා ගිෆන් පටහැනි වෙනවා. එතකොට ඉල්ලුම් වක්‍රයේ පහළට ගිහිල්ලා සාමාන්‍ය භාණ්ඩයක මිල හා ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධ එන එක තමයි මෙතනින් පෙන්වන්නේ. එහෙම වෙන්නේ මේ ආදේශන ආදායම් දෙකම එකම පැත්තකට ගමන් කරන නිසා. දැන් බාලකෙත් අනුකූල වුණාට ආදේශන ආදායම් දෙකම එකම පැත්තකට යන්නේ නැහැ. දෙපැත්තට ගිහිල්ලා ආදේශන ප්‍රබල වෙනවා. එසා මෙතන උත්තරේ ගන්න වෙන්නේ පුතාට ඉල්ලුම් කරන ප්‍රමාණය ආදායම් හා ආදේශන ප්‍රතිවිපාක විසින් එකම දිශාවකට වෙනස් කරන බැවින්. අපි තුත් මිල අඩුවීමක් කියලා මෙතනත් ප්‍රමාණය වැඩි කරනවා අතනත් ප්‍රමාණය වැඩි කරනවා. දෙකම එකම දිශාවට ගමන් කරනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ. බාලකේ එහෙම වෙන්නේ නැහැ. එකම දිශාවට යනවා නම් ඒක සාමාන්‍ය භාණ්ඩය. උත්තරේ අංක 1. එන ප්‍රශ්න අංක 6ට X භාණ්ඩයේ මිල අඩුවන විට X සඳහා ඇති වෙළඳපොළ බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ කුමක්ද කියලා අහනවා. දැන් පුතා ඒක හරිම සරලව ගන්න ප්‍රශ්නේ. X වල මිල අඩු වෙනවා නම් එහෙමනේ අපිට කියන්නේ X වල මිල අඩු වෙනවා නම් වෙන්න පුළුවන් දේ තමයි X ඉල්ලුම් ප්‍රමාණය මිල අඩු නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් X සැපයුම් ප්‍රමාණය අනුලෝමයිනේ මිල අඩු නම් සැපයුම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. බලන්න උත්තර දෙක තියෙනවද කියලා. ඒතර මේකේ සැපයුම් ප්‍රමාණය කියලා උත්තරයක් තියෙනවා. හැබැයි අඩු වේ කියලා තියෙන්නේ. සෝරි වැඩි වේ කියලා තියෙන්නේ. අඩු වේ කියලා නෙමෙයි තියෙන්නේ. එතකොට මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියලා තියෙන උත්තරේ අංක 4. උත්තරේ 4 අංක 4. ප්‍රශ්න අංක 7ට සැපයුම් නීතියෙන් ප්‍රකාශ වන්නේ. ඉතින් අපි දන්නවා සැපයුම් නීතියෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? අන්සාධක නොවෙනස්ව තියෙද්දී සලකා බලන භාණ්ඩේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ මිල වැඩි නම් ප්‍රමාණය වැඩි වෙනවා, මිල අඩු නම් ප්‍රමාණය අඩු වෙනවා. උත්තරේ අංක 1 අනිකුත් කරුණු නොවෙනස්ව තිබියදී මිල ඉහළ යන විට සැපයුම් ප්‍රමාණය ඉහළ යන බවයි. ඒක නිකම්ම පුතාට ටක් ගාලා උත්තරේ හදාගන්න පුළුවන්. උත්තරේ අංක 1.
දැන් සැපයුම් වක්‍ර විතැන්වීමක් කියන එක සැපයුම් නීතිය මගින් පැහැදිලි කරන්නේ නැහැ අපි. සැපයුම් නීතියෙන් පැහැදිලි කරන්නේ වක්‍රයේ දිගේ ලක්ෂය ඉහළ පහළ ගමන් කිරීම. ප්‍රශ්න අංක 8. පුතාට රූප සටහනක් දීලා තියෙනවා. මම අදින්නම් මෙතන. මේ දීලා තියෙන රූප සටහනේ වක්‍ර දෙකක් පෙන්නලා තියෙනවා. ඉල්ලුම් වක්‍ර. මේ ඉල්ලුම් වක්‍ර දෙක එකිනෙක සමාන්තරයි කියලා ප්‍රශ්න කියලාම තියෙනවා. මේ වක්‍ර x බහන්ඩටයි මේ වක්‍රේ y බහන්ඩටයි කියලා නම් කරලා තියෙනවා. අපෙන් අහලා තියෙන නිවැරදි ප්‍රකාශය. නම්‍යතාව ගැන තමයි කියන්නේ. දැන් මේ බලන්නකෝ. මේ වක්‍ර දෙක එකිනෙක සමාන්තර නම් මේවයි නම්‍යතා හොයනකොට පුතාට තේරෙනවා දෙන්නගේම බෑවුම සමානයි. බෑවුම සමානයි. හේතුව මේ ප්‍රශ්නේ කියනවා මේ දෙන්න සමාන්තරව යන්නේ කියලා. බෑවුම සමානයි. PQ වෙනස් වෙනවද? ඔව්. අපි නිකන් ගමු එක මිලක්. දැන් අපි ගත්තොත් මෙහෙම මිලක්. මෙතනින් ගමුකෝ මිලක්. දැන් ඔය මිලේදී මේ දෙන්නගේ ඉන්නේ එකම ප්‍රමාණ නෙමෙයි වෙනස් ප්‍රමාණ. පැහැදිලිද කියන්නේ? එතකොට එකම මිල යටතේ x ගේ ප්‍රමාණයට වඩා y ගේ ප්‍රමාණය වැඩි වෙනවා. දැන් පුතා හිතන්න මෙතන බෑවුම එකයි. මිලත් එකයි. මිලත් සමානයි. හැබැයි q ගේ අගය වෙනස්. එකම මිල q ගේ අගය වෙනස්. අපි මේ වගේ ප්‍රශ්න ඕන තරම් පෞගේ විභාගවලත් කරලා තිනවා අපේ තිබ්බ ගේම් ප්ලෑන් වලත් කරලා තිනවා. මොකද මේ වගේ ප්‍රශ්නයක් ආවම බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ අවබෝධය පාවිච්චි කරන්න. බෑවුම සමානයි. මිලත් එකයි. හැබැයි දෙන්නට එන ප්‍රමාණ දෙකක් නේ. එතකොට මොකද වඩ පේන්නේ? q ඉන්නේ යට පදේ විදිහට. මෙතන එන ප්‍රමාණයට වඩා මෙතන ප්‍රමාණය වැඩි. එහෙනම් x ගෙන් එන නම්‍යතාවයගේට වඩා y බහන්ඩෙන් මෙතනින් එන නම්‍යතාවගේ කුඩා වෙන්න ඕනේ. ඇයි දැන් මෙතනින් එන ප්‍රමාණය වැඩිනේ පුතා නිකන් හිතන්න. අපි තුමු බෑවුම 5යි කියලා. මෙතන ගත්ත මිල අපි හිතමුකෝ 2යි කියලා. දැන් මේක අපි හදනවා x ට මේක හදනවා y ට. හරිද? දැන් මෙතනින් එන්නේ ප්‍රමාණය 5යි කියලා. මෙතන ඊට වඩා වැඩිනේ. මෙතන හිතන්නකෝ 10යි කියලා. එතකොට මෙතන 5 අරක් 2 10 10 5න් බෙදුවම 2යි. 5 අරක් 2 10 10 10න් බෙදුවම 1යි. x ගේ නම්‍යතාවගේ වැඩි y ගේ නම්‍යතාවගේට වඩා. උත්තරේ සෑම ශුන්‍ය නොවන මිලකදීම y වක්‍රයට වඩා ඉහළ මිල නම්‍යතාවක් x වක්‍රයට ඇත. y වක්‍රයට වඩා ඉහළ නම්‍යතාවක් x වක්‍රයට තියෙනවා. උත්තරය අංක 3. පුතාට ප්‍රශ්නයක් එන්න පුළුවන් සෑම ශුන්‍ය නොවන මිලකදීම කියන්නේ කියලා. දැන් ඔයා තේරුම් ගන්න ශුන්‍ය මිල ගත්තොත් මෙයාගෙත් මෙතන නම්‍යතා දෙක මොකද වෙන්නේ? බිඳුවයි. දැන් ඒක මෙතනත් ප්‍රමාණය බිඳුවයි මෙතනත් ප්‍රමාණය බිඳුවයි. හරිද? එතකොට අපි දන්නවනේ ඉල්ලුම් වක්‍රයක උඩම අනන්තය යට බිඳුවයිනේ. එතකොට ශුන්‍ය මිල ගන්නෙ නැහැ. ශුන්‍ය නොවන මිලක් ගත්තොත් අනිවාර්යයෙන්ම x ගේ නම්‍යතාව වැඩි y ගේ නම්‍යතාවට වඩා. උත්තරය අංක 3. ප්‍රශ්න අංක 9. ඉල්ලුම් සැපයුම් සමීකරණ දෙකක් පුතාට දීලා සමතුලිත ප්‍රමාණය සහ ආර්ථික අතිරික්තය අහන්න. මොන වරද්ද ගන්න එපා. අහන්නේ සමතුලිත ප්‍රමාණය සහ ආර්ථික අතිරික්තය. අපිට නිකන් සමතුලිත ප්‍රමාණය ඉස්සලා හදාගමු. QD QS සමීකරණ දෙක දීලා තියෙනවා. 150 ඍණ 2යි p QS ගේ පැත්තේ ඍණ 60 ධන 5යි p. ତර පුතාට පේනවා මෙතන මේ පැත්තට આવොත් 210යි මේ පැත්තට ආවම 7යි p. එහෙනම් p සමානයි 210 7න් බෙදුවම එනවා 30ක්. ඒතර ප්‍රමාණය හොයාගන්න 150 ඍණ 2යි p p වෙනුවට දාගන්න 30 30 දෙකක් 60යි 150න් 60ක් ගියාම 90යි. එහෙනම් ප්‍රමාණය 90යි. එක්ක උත්තරේ 2 නැත්නම් 4 නැත්නම් 5. අපෙන් අහනවා ආර්ථික අතිරික්ත මේ බලන්න බලන්න. මෙතන ඉල්ලුම් වක්‍ර 150 බෙදීම 2 ගත්තම මෙතනට එන්නේ 75යිනේ. සැපයුම් වක්‍රේ පටන් ගන්න ඍණ 60න් එතකොට මේක මෙහෙම යන්නේ 65න් බෙදුවම මෙතනට එන්නේ 12යි. මෙතන සමතුලිත ප්‍රමාණය තියෙන්නේ 90යි. අපෙන් අහන්නේ ආර්ථික අතිරික්තනේ. ඒතර ආර්ථික අතිරික්තෙන් ඉල්ලුම් වක්‍රයට යටින් සැපයුම් වක්‍රයට උඩින් පිහිටි කොටස. මෙන්න මේක තමයි ආර්ථික අතිරික්ත. පාරිභෝගික නිෂ්පාදන වෙන් කරන්න දෙයක් නැහැ නේ පුතා මෙතන. එතකොට මෙතන ත්‍රිකෝණය ගන්න මේ පැත්තට 75යි 12යි අතර වෙනස.
මේ පැත්තට ආධාරක පාදේ 90යි. මේක බෙදනවා කීයෙන්ද? දෙකෙන්. එතකොට 75න් 12ක් ගියා කියලා කියන්නේ පුතා 63යි. 63 92න් කැපුවම 45යි. එහෙනම් 63ේම 45ක් වැඩි කරලා බලන්න. 63ේම 45ක්. මෙතන 45 ඒවා 3ක් ගත්තොත් 90යි 135ක් එනවා 13යි. 45 ඒවා 6ක් කියලා කියන්නේ 245 දෙයක් 90යිනේ. එතකොට 270යි 270යි 13යි කියන්නේ 283යි 2835යි. බලන්න උත්තරේ 2835යි 90යි කියන්නේ අංක 5. කලබල නැතුව හදාගන්න පුළුවන්. ප්‍රශ්න අංක 10. හරිම ලේසි ප්‍රශ්නයක්. ආයතනයක් තම නිෂ්පාදනයේ මිල අඩු කළ පසු අලෙවි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් මුළු අය භාරය පහළ වැටෙනවා. මේ බලන්නකද? මිල වැඩි වෙලා අය භාරය පහළ ගිහිල්ලා. මිලයි අය භාරය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා පේනවා. මිල අය භාරය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් එන්නේ ඉල්ලුම නම් වෙනනම් විතරයි. ඉතින් උත්තරේ එනවද? නම් ඉල්ලුමක් තියෙන උත්තරේ බලන්න. එකට වඩා වැඩි අගයක් තියෙන උත්තර. එතකොට මෙතන පුතාට පෙන්නනවා නම් ඉල්ලුමක් තියෙන උත්තරයක් කියලා ගත්තම මෙතන පෙන්ලා තිනවා 0.8යි 1යි 1.3යි 1.5යි අනිත් පැත්තෙන් අපරිමිතයි කියලා දීලා තියෙනවා. එතකොට නම්‍ය උත්තර දෙකක් තියෙනවා. sorry. නම්‍ය උත්තර 1.3යි 1.5යි දෙකක් තියෙනවා. ඒතර මෙතන වෙලා තියෙන්නේ මිල අඩු කළ විට අය භාරය පහළ වැටිලා. තප්පරකින් මෙතන මිල වැඩි වෙලා නෙමෙයි මිල අඩු වෙලා තියෙන්නේ. හරිද? right. මෙතන තියෙන්නේ පුතා මිල අඩු වෙලා මිල වැඩි නෙමෙයි තින්නේ. ආයතනයක් තම නිෂ්පාදනයේ මිල අඩු කරලා අය භාරය පහළ ගිහිල්ලා. අය භාරය පහළ ගිහිල්ලා. හරි. ඒක පොඩක් කල්පනා කරලා ගන්න. මම දැක්කේ මිල වැඩි වෙලා කියලා. මිල අඩු වෙලා තියෙන්නේ. මිල අඩු වෙලා අය භාරය අඩු වෙලා කියන්නේ මිලයි අය භාරය අතර සම්බන්ධය අනුලෝමයි. අපි ඉගෙනගෙන තියෙනවා මිල හා අය භාරය අතර අනුලෝම සම්බන්ධයක් එනවා කියලා කියන්නේ හැමතිස්සෙම අනම්‍ය ඉල්ලුමක් තියෙන්න ඕනේ. හෝ පූර්ණ අනම්‍ය වෙන්නත් පුළුවන්. ඒතර මෙතන බලන්න අනම්‍ය හෝ පූර්ණ අනම්‍ය. පූර්ණ අනම්‍ය උත්තරයක් නැහැ. අනම්‍ය කියන්නේ එකට අඩුයි. එකට අඩු උත්තර එකම එකයි තියෙන්නේ. උත්තරේ අංක 1.8යි. උත්තරේ අංක 1. ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අනම්‍ය කියන උත්තරේ මෙතනින් හදාගත්ත ගමන්. ප්‍රශ්න අංක 11. භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතයයි සැපයුම් ශ්‍රිතයයි දීලා මිල 50ක් නම් වෙළඳපොළ තුල අසමතුලිතයක් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ කුමක්ද කියලා අහනවා. ඉතල මෙහෙම කරන්න පුතා. මිල 50ක් කියලානේ කියන්නේ. ඉල්ලුම් ශ්‍රිතේ දීලා තියෙනවා 230 ඍණ 4p කියලා. ඒතර මෙතනට 50 දැම්මොත් 54ක් 200යි 230න් 200ක් ගියාම එනවා 30ක්. සැපයුම් ප්‍රමාණය හොයාගන්න ඍණ 70 දන 6p කියලා තියෙන්නේ. මෙතනත් p වෙනකොට 50 දාන්න. 50ක් 300යි. 300යි ඍණ 70 කැපුවම එනවා 230ක්. දැන් පුතාට පේනවා ඉල්ලුම් ප්‍රමාණය 30යි සැපයුම් ප්‍රමාණය 230 නම් ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩිපුර තියෙනවා කීයක්ද 200ක්. මෙයාගේ මේ දැන් 230න් 30ක් අඩු කරාම 200නේ. අදි සැපයුම 200යි. උත්තරේ ඒකක 200ක අතිරික්ත සැපයුමක් හටගනි අංක 3. අංක 3. ප්‍රශ්න අංක 12ට එන්න පුතා. ප්‍රශ්න අංක 12 ඔයාලට රූප සටහනක් පෙන්නලා තියෙනවා මෙන්න මෙහෙම. ඔයාලට දීලා තියෙනවා පූර්ණ අනම්‍ය සැපයුමක්. ඊට පස්සේ ඉල්ලුම් වක්‍රයක් දීලා තියෙනවා. ඒ ඉල්ලුම් වක්‍රය සැපයුමත් එක්ක කැපෙන තැන 100යි 1500ක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කියනවා වෙළඳපොළ මිල 100යි 1500ක ප්‍රමාණයක් තියෙනවා. වෙළඳපොළ මිල 125ක් දක්වා ඉහළ යනවා. ඒතර වෙළඳපොළ මිල 125ක් වුණොත් පුතාට පෙන්නලා තියෙනවා මෙන්න මෙතන මිල වැඩි වෙච්ච නිසා ඉල්ලුම් ප්‍රමාණය 1000ක් කියලා එන්නේ. ඔයාගෙන් අහන්නේ වෙළඳපොළ මිල 125ක් දක්වා ඉහළ නංවන රජය අදහස් කරන්නේ නම් රජයට කොපමණ මුදලක් ඒකට වැය කරන්න වෙනවද? දැන් පුතා හිතන්න මිල 125ක් කළාට පස්සේ
මාකට් එකට එනවා භාණ්ඩ 1500. හැබැයි මේ කියන 125 කියන මිල යටතේ පාරිභෝගිකයෝ ඉල්ලන්නේ 1000ක් විතරයි. එහෙනම් රජයට සිද්ධ වෙනවා මේ වෙලාවේ පුතා මේ අතිරික්ත භාණ්ඩ ටික ගන්න. කීයක් තියෙනවද? 500ක්. කීය ගන්නද? 125 ගන්න. මෙන්න මේ කොටස වර්ගඵලය ගන්න. මෙතන අහලා තියෙන්නේ ඒ සඳහා රජයට කොපමණ මුදලක් වැය කරන්න වෙනවද? 500ක් ගන්න වෙනවා. මෙතන 500ම ගන්න වෙනවා. වැඩිපුර 500ම 125 මිලට. ඒතකොට ටක් ගාලා මේක වැඩි කරගන්න පුළුවන්. 0.0 125ව 5ක් කියලා කියන්නේ 500යි 125ව 5ක්. 100ව 5ක් 500යි 625යි. 625යි. 62500ක් වියදම් කරන්න වෙනවා. උත්තරේ අංක 2 62500යි. මේ 500ක ප්‍රමාණය 125 ගානේ ගන්න ඕනේ. අංක 2. ප්‍රශ්නක 13ට එන්න. රජයේ සිසිල් බීම සඳහා 10%ක බද්දක් පනවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය සිසිල් බීම මිල විශාල වශයෙන් දරනු ලැබුවේ පාරිභෝගිකයන් මිස නිෂ්පාදකයන් නොවේ. මේ මොකද්ද පටලවල කියන්නේ? වැඩි බදු බර දරලා තියෙන පාරිභෝගිකයා කියලා. ඉතින් පුතා වැඩි බදු බරක් පාරිභෝගිකයට එන්න නම් වැඩි බදු බරක් පාරිභෝගිකයට එන්න නම් සැපයුම් නම්‍යතාව වැඩි වෙන්න ඕනේ ඉල්ලුම් නම්‍යතාවට වඩා. ඔච්චරයිනේ. උත්තරේ තෝරන්න. 1. ඉල්ලුමේ මිල නම්‍යතාව සැපයුමේ නම්‍යතාවට වඩා වැඩි. නෑ. ඉල්ලුමේ නම්‍යතාව අඩු වෙන්න ඕනේ. ඉල්ලුමේ නම්‍යතාව සැපයුමේ නම්‍යතාවට වඩා අඩුයි. අන්න උත්තරේ. අංක 2. අංක 2. මේවා හරියම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 14ට එන්න. මේ 14 ප්‍රශ්න සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, විවාදිතයක් තියෙනවා. නමුත් අපි මාකින් එකේ උත්තරයට යන් මම අනිත් කතාවත් කියන්නම්. රජයේ නිදහස් වෙළඳපොළක සමතුලිත මිලට ඉහළින් උපරිම මිලක් නියම කරනවා. සමතුලිත මිලට ඉහළින් උපරිම මිලක් නියම කරනවා. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ උපරිම මිලක් දාන්න ඕනේ සමතුලිත මිලට මොන මිලක් විදිහටද? පහළ මිලක් විදිහට කියලා. හැබැයි මේක කියන්නේ සමතුලිත මිලට ඉහළින් මිලක් දානවා කියලා. දැන් එතකොට පුතාට තේරෙන්න ඕනේ මෙහෙම. මම මේ මාකින් එකේ ආපු උත්තරේ පැහැදිලි කරන්නේ. අපි පාරිභෝගික අතිරික්තය ගන්නේ මිලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින්නේ. එතකොට කලින් මිලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින් කො මෙන්න මේ ත්‍රිකෝණේ. දැන් මිලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින් කො මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට අපිට පේනවා පාරිභෝගික අතිරික්තය තිබ්බට වඩා අඩු වෙලා තියෙනවා. පහළ වැටේ කියලා උත්තර දෙකක් තියෙනවා. නිෂ්පාදන අතිරික්තයට මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මෙතනදී මේ මිල යටතේ නිෂ්පාදකයා මෙන්න මේ ප්‍රමාණය සපයනවද? නිෂ්පාදකයා පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය විතරක් සපයනවද? ඒ ගැන අපිට තොරතුරක් නැහැනේ. දැන් නිෂ්පාදකයා මෙන්න මේ ප්‍රමාණය සපයලා පාරිභෝගිකයෝ ඉල්ලන ප්‍රමාණය නෙමෙයි නිෂ්පාදකයා Taman කැමති ප්‍රමාණය මාකට් එකට සැපයුවොත් එතකොට එන නිෂ්පාදන අතිරික්තය අගයයි. පාරිභෝගිකයා ඉල්ලන ගාන විතරක් සැපයුවොත් එතකොට එන නිෂ්පාදන අතිරික්ත අගයයි. වෙනස් කියලා පුතා දන්නවා. මොකද අපි ඕක වෙන විදියකට ඉගෙන ගත්තා. අවම මිලක් නියම කරපු වෙලාවක නිෂ්පාදකයා කැමති ප්‍රමාණය සපයන කොටයි පාරිභෝගිකයා ඉල්ලන ගාන සපයන කොටයි උත්තර දෙකක් එන්නේ. එතකොට අපිට මේ කොටස හරියට අඳුන ගන්න බැහැ කියන පදනම උඩ තමයි ඔතන උත්තරේ අංක 3 අරන් තිබෙ මාකින් ස්කීම් එකේ. නිෂ්පාදන අතිරික්තය අවිනිශ්චිත තත්වයක් තියෙන්නේ නිෂ්පාදකයා මොන ප්‍රමාණය සපයයිද කියලා දන්නේ නැති නිසා. හැබැයි දැන් උත්තරේ මාකින් එකේ අංක 3 දුන්නා. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමතුලිත මිලට ඉහළින් උපරිම මිලක් නියම කරන එක කොච්චර තාර්කිකයිද? සමතුලිත මිලට ඉහළින් උපරිම මිලක් දාපු ගමන් මාකට් එකේ ඇති වෙන්නේ අධිසැපයුමක්. ඒ අධිසැපයුමත් එක්ක නැවත මිල පල්ලෙහාට තල්ලු වෙනවා. උපරිම මිලකදී උඩට යන්නයි බැරි පහළට එන්න පුළුවන්. එහෙනම් පහළට ඇවිල්ලා ආයි මේක කොතනට එනවද? සමතුලිතට එනවා. ඉතින් එතකොට කලින් තිබ්බ පාරිභෝගික නිෂ්පාදන අතිරික්තම ඒ විදියට තියෙනවා කියලා කෙනෙක්ට තර්ක කරලා පස්වෙනි උත්තරයට යන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තොත් උත්තරේ අංක 3 කියලා දුන්නත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එතන 5 කියලා හේතුව අපි ඉගෙන ගන්න ආර්ථික න්‍යායට අනුව නම් අධිසැපයුමත් එක්ක මිල පහළට තල්ලු වෙලා ආයි සමතුලිතට එන්න ඕනේ. නමුත් මේකේ ලකුණු දුන්නේ 3 වෙනි උත්තරයට. ප්‍රශ්න අංක 15ට එන්න. කර්මාන්තයක විශාලම ආයතන 4 මුළු වෙළඳ පොළ නිමවුමෙන් 90% නිෂ්පාදනය කරනවා.
පුතා කර්මාන්තයක ඉන්න ලොකුම ආයතන 4 මුළු නිමියුමෙන් 90%ක්ම හදනවා කියන්නේ ඒ ආයතන ප්‍රබලම ආයතන කියන එක. මේ ප්‍රබල ආයතන 14ක් ඉන්න මාකට් එකක් කියන්නේ ඉතා පැහැදිලිව කතපේ අධිකාරී වෙළඳපොළ. උත්තරේ අංක 4. ඊට පස්සේ ප්‍රශ්න අංක 16 පොඩි වගුවක් දීලා තියෙනවා පුතා මෙන්න මෙහෙම. මෙන්න මේ ගාන හදද්දි බොහෝ දෙනෙක් වෙලාව නාස්ති කරගන්නවා. මේ බලන්න මේක ඉක්මනට හදන විදිය. මෙතන දීලා තිබා විචල්්‍ය පිරිවැය කියලා. මෙතන බිඳුවක්. ඊට පස්සේ ස්ථාවර පිරිවැයගේ දීලා තියෙනවා මේකේ 140ක් කියලා. 140යි. ඊට පස්සේ මුළු පිරිවැය දීලා තියෙනවා 260ක්. ඒ දීලා තියෙන එකට අදාළව 260යි. ඊට පස්සේ සාමාන්‍ය මුළු පිරිවැය දීලා තියෙනවා 170ක්. ඒ දීලා තියෙන දෙකට අදාළව. ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මෙම තොරතුරු පදනම් කරගනිමින් දෙවන නිමැවුම් ඒකකයේ නිපදවන විට මෙන්න මෙතන අහන්නේ ආයතනයේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ ආන්තික පිරිවැය. ඉතින් පුතා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හදන්න නම් VC නේ බෙදන්න ඕනේ Q ගෙන්. දැන් දෙකේදී හදන නිසා දෙකෙන් බෙදන්න VC හොයන්න. හරිම ලේසි. මෙතන 170 නම් පුතාට තේරෙන්න ඕනේ TC හොයාගන්න පුළුවන් ATC ගේ අගය Q ගෙන් වැඩි කරලා 340යි. ඒ 340න් මෙතන ෆික්ස් කොස්ට් එක 140 නේ හැමතැනම. මේ අඩු කරා මෙතනට එන්නේ 200යි. එහෙනම් 200 දෙකෙන් බෙදුවා උත්තරේ 100යි. ආන්තික පිරිවැය අහනවා. ආන්තික පිරිවැය කියන්නේ නිමෙවුම එකක් වැඩි කරාම දෙකට ආවම ටෝටල් කොස්ට් එක වැඩි වෙච්ච ගාන. ටෝටල් කොස්ට් එක වැඩි වෙන්නේ 260 ඉඳන් 340ට 80කින්. එහෙනම් මාජිනල් කොස්ට් එක එන්නේ 80යි. වෙන හිස්තැන් පුරවන්න ඕනේ නැහැ. දැන් සමහර පුතලා මේ මුළු වගුවම පුරවනවා. ඒක අපරාධයි. MC 80යි, AVC 100යි. ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 2 100යි 80යි. ප්‍රශ්න අංක 14න් පූර්ණ තරඟ කර්මාන්තයක ඉන්න සියලුම ආයතන කෙටි කාලයේ ලාභ උපරිම කරමින් සිටින නමුත් තවදුරටත් පාඩු ලබනවා කියලා කියනවා. ලාභ උපරිම කරමින් ඉන්නවා හැබැයි පාඩු ලබමින් තමයි ඉන්නේ. right. ඒතර අපෙන් අහනවා දැන් ලාභ උපරිම කරමින් ඉන්නවනම් මේවා පුතා හොඳට බලන්න ප්‍රශ්නේ පූර්ණ තරඟ කියලා තියෙනවා. පූර්ණ තරඟ ආයතනයක් නම් ලාභ උපරිම කරනවා කියන්නේ MR සමානයි MC. පූර්ණ තරඟ නම් විශේෂත්වය තමයි MR P ට සමානයි. එහෙනම් P සමාන වෙන්න ඕනේ MC ට. ඒතර බලන්න ලාභ උපරිම කරනවා කියලා කියන්නේ ආන්තික පිරිවැය ආන්තික අයභාරයට සමානයි නැත්නම් MRMC සමානයි නැත්නම් PMC සමානයි. පුතාට පේනවා මෙතන මිල ආන්තික පිරිවැය සමාන කියලා උත්තර දෙකක් තියෙනවා. එතනින් තමයි තෝරන්න වෙන්නේ. මිල ආන්තික පිරිවැයට සමානයි ඒ ලාභ උපරිම කරමින් ඉන්න නිසා. හැබැයි පාඩු ලබනවා. පාඩු ලබනවා නම් පුතා අනිවාර්යෙන් P ගේ අගය ATC ගේ අගයට වඩා කුඩා වෙන්න ඕනේ. ADC ලොකු වෙන්න ඕනේ. හරි උත්තරේ වෙන්න ඕනේ. මිල ආන්තික පිරිවැයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා මොකක් කියලාද ගන්න ඕනේ. මෙතන මිල ආන්තික පිරිවැයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩු වෙන්න ඕනේ. මේ සාමාන්‍ය මුළු පිරිවැයට වඩා මිල අඩුයි. එතකොට තමයි ලාභය එන්නේ. එහෙනම් හරි උත්තරේ වෙන්න ඕනේ අංක 3. අංක 3. හරි උත්තරේ අංක 3. මිල ආන්තිකයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩුයි. ප්‍රශ්න අංක 18. පහත් සඳහන් සාධක අතුරින් තම මුළු ඉපයීම සංක්‍රාම ඉපයීමෙන් පමණක් සමන්විත වීමට වඩාත් ඉඩ ඇත්තේ. දැන් මෙහෙමයි පුතා. දැන් අපි දන්න දේ තමයි සාධකයක ගත්තම සාමාන්‍යයෙන් සාධකයක සැපයුම් නම්‍යතාව අනුව තමා තීරණය වෙන්නේ ඒ සාධකෙන් කොච්චරක් ආර්ථික බදු කුලීද කොච්චරක් සංක්‍රාම ඉපයීමක් වෙනවද කියලා. දැන් අපිට මෙතන කියනවා මුළු ඉපයීමම සංක්‍රාම ඉපයීමක් වෙනවා කියලා. මුළු ඉපයීමම සංක්‍රාම ඉපයීමක් වෙන්න නම් ඔන්න ඔහොම තමයි වෙන්න ඕනේ. දැන් අපි දන්නවා මෙන්න මේ සැපයුම් වක්‍රයට මෙතන ඉන්නේ මිල එන්නේ එතකොට. මේක තමයි මුළු ඉපයීම. මේ මුළු ඉපයීම දෙකට බෙදිලා නැහැ. එතන මේ මුළු ඉපයීමම තනිකරම සංක්‍රාම ඉපයීමක්. මේ කැලලම සංක්‍රාම ඉපයීමක්. දැන් සාමාන්‍යයෙන් ඕකේ අනිත් පැත්ත සැපයුම පූර්ණ අනම්‍ය එකක් වුණොත් සැපයීම පූර්ණ අනම්‍ය එකක් වුණොත් මේ මුළු ඉපයීමම අපි ගන්නේ ආර්ථික බදු කුලියක් කියලා.
එහෙම නැත්නම් සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් තත්වයක් යටතේ මේ සැපයුම් වක්‍රයට යටින් එන කෑල්ල සංක්‍රාමී පෙවීම උඩින් එන කෑල්ල තමයි ආර්ථික බදුකුලිය කියලා ගන්න. දැන් ඔයාලට පේනවා පුතා මේ සැපයුම් වක්‍රය මෙහෙම පල්ලෙහාට ආව මේ කෑල්ලම ආර්ථික බදුකුලිය. උඩ පැත්තට ගියාම ඒ කෑල්ලම සංක්‍රාමී පෙවීම. එතකොට අනම්‍ය වෙන්න සංක්‍රාමී පෙවීමට වඩා ආර්ථික බදුකුලිය වැඩි. නම්‍ය වෙන්න තමයි සංක්‍රාමී වැඩි වෙන්නේ. දැන් බලන්න මෙතන ඉන්න කට්ටිය. මෙතන ඉන්න දේවල්. කොළඹ නගරේ ඉඩමක්. කොළඹ නගරේ ඉඩමක් කියලා කියන්නේ ඊටාම සීමිත සාධකයක්. කොළඹ නගරේ ඉඩම් වල සැපයීමේ අනම්‍ය බවක් තියෙනවා. එතකොට ඒ වගේ එක ආර්ථික බදුකුලිය වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය ඉඩමකට වඩා කොළඹ නගරේ ඉඩමකදී විශාල ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් ඒ සීමිත බව නිසා. ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ එයා වෙන කටයුත්තක නිරත වුණාට වඩා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක මට්ටමට එද්දී විශාල ප්‍රමාණයක් වැඩිපුර උපයනවා. ආර්ථික බදුකුලිය වැඩි. විශේෂිත khනිජ නිධියක් කියලා කියන්නේ කොහොමත් පුතා අනම්‍ය පැත්තට බරයි ආර්ථික බදුකුලිය වැඩි. ඊළඟට පේටන්ට් බලපත්‍රයක් තියෙන නවනිපැයුමක් නම් ඒක කොහොමත් සපයන්න පුළුවන් බලපත්‍ර තියෙන කෙනාට විතරයි සපීමේ අනම්‍ය බවක් තියෙනවා. සාමාන්‍ය ලිපිකරු සේවකයෙක් කියලා කියන්නේ ඕන වෙලාවක වෙන එකකට යට මාරු වෙන්න පුළුවන්. මොකද එයාගේ සැපයුම නම්‍යයි. මේක හැටියට ගත්තොත් වඩාත් පූර්ණ වශයෙන් නම්‍යයි. නිසා එයාගේ ඉපීමේ තියෙන සංක්‍රාමී ඉපීම. ඒ කියන්නේ දැන් එයා වෙන එකකට මාරු වුණා කියලා එහෙම ලොකුවට හම්බෙන්න හේතුවක් නැහැ. සාමාන්‍ය ලිපිකරුවෙක්. ඒතකොට එතන තියෙන තොරතුරු අනුව ගන්න තියෙන උත්තරේ අංක 5 මේක පූර්ණ නම්‍යයිමයි කියලා කියන්න බෑ. නමුත් තියෙන එකට අනුව වඩා සාධාරණ උත්තරේ ඒක. උත්තරේ අංක 5. මතක තියාගන්න නම්‍ය පැත්තට වැඩි වෙන්න සංක්‍රාමී වැඩි. අනම්‍ය පැත්තට යන්න ආර්ථික බදුකුලිය වැඩි. උත්තරේ 5. ප්‍රශ්නක 19 පුතාගෙන් අහනවා කිසියම් ආර්ථිකයක් ඍණ නිමෙවුම් පරතරයක් ඇති කලාපයකට ඇතුළු වුවහොත් ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇත්තේ කුමක්ද කියලා. මොකද පුතයි කියන්නේ? දැන් ඍණ නිමෙවුම් පරතරයකට යනවා කියන කී අදහස මේකනේ. මෙන්න විභව නිමෙවුම. ඔහොම අපි ගමුකෝ සැබෑ නිමෙවුම කියලා. විභවයකට වඩා සැබෑයක ලොකු නම් ධන පරතරයක් මේක ඍණ පරතරයක්. ඒතකොට ඍණ පරතරයකට ඇතුල් වෙනවා කියන්නේ ඔන්න ඔතනින් එන්නේ. ඍණ පරතරයට ඇතුල් වෙනවා කියන්නේ ඔන්න ඔහොම එනවා. මෙහෙට එනවා කියන පුතාට පේනවා නිමෙවුම අඩු වෙනවා. නිමෙවුම අඩු වෙනවා කියලා කියන්නේ සේවා නියුක්තිය අඩුයි. හැබැයි අනිත් පැත්තට සේවා නියුක්තිය අඩුයි කියලා කියන්නේ වියුක්තිය වැඩි. අපෙන් අහන්නේ ඉහළ යන්න පුළුවන් එක මොකද්ද කියලා. ඉහළ යන්නේ විරකියා අනුපාතය අංක 2. නිමෙවුම අඩු වෙනවා සේවා නියුක්තිය අඩු වෙනවා විරකියාව වැඩි වෙනවා. උත්තරේ 2. ප්‍රශ්නාංක 20. ජාතික ආදායම් ගිණුම් කරණයේදී නිෂ්පාදනීමෙන් බැහැර කරන්නේ අපි ඉගෙනගෙන තියෙනවා නිෂ්පාදනීමෙන් බැහැර කරන දේවල් ටිකක් තියෙනවා. නිෂ්පාදනීමෙන් නිශ්චිත වශයෙන්ම බැහැර කරන දේවල් තියෙනවා. නොගෙව් ගෘහ සේවා, ස්වේච්ඡාවෙන් සිදු කරන සේවා, සංක්‍රාම බැහැර කිරීමක් කරනවා, පාවිච්චි කළ භාණ්ඩ බැහැර කිරීමක් කරනවා, මුදල් මේ පත්‍රිකා ආශ්‍රිතව බැහැර කිරීමක් කරනවා, ස්වභාවික සම්පත්වල සිදුවන වෙනස් වීම් ටික අපි බැහැර කිරීමක් කරනවා. ඒ වගේ දේවල් අපි ගන්නෙ නැහැ. එතකොට මෙතන දීලා තියෙන ඒවායින් බැහැර කරන්නේ මොකක්ද කියලාදී ඊටාම නිශ්චිත උත්තරයක් තියෙනවා. පුණ්‍ය ආයතනයක් සඳහා ලබා දෙන ස්වේච්ඡා සේවා. ස්වේච්ඡා සේවා කොහොමත් ගන්න නැහැ. උත්තරේ අංක 3. ඔය ගොඩක් පුතාලා වරද්ද ගන්න එකක් නීති විරෝධී කතන්දර. නීති විරෝධී ඒවා ඇතුළත් නොකරයි කියලා එකක් නැහැ. ඒ රටවල තියෙන තත්වයන් අනුව ඒවා ගන්න නොගන්න ප්‍රශ්න තියෙන පුළුවන්. නමුත් නිෂ්පාදනීමේදී කියන්නේ නීත්‍යානුකූල වුණත් නීති විරෝධී වුණත් එක පිරිසක් හදලා තව පිරිසකක් වෙනුවෙන් ඉදිරිපත් කරන ඕනම භාණ්ඩයක් ඇතුළත් කරන්න පුළුවන් කියලා. උත්තරේ අංක 3. 21. ජාතික ආදායම් ගිණුම් කරණේ මහ බැංකුව අයත් වෙන ආයතනික අංශය. බැංකුව අයත් වෙන්නේ අනිවාර්යෙන් මුල්‍ය සමාගම් අංශයට. උත්තරේ අංක 1. 22. නිෂ්පාදිත මත බදු නිෂ්පාදනයේ මත පැනවෙන වෙනත් බදු. මේ දෙක වෙන් කරගන්නේ කොහොමද කියලා අහනවා. අපි එකපාරට උත්තරයට යන කලින් මේ බලන්න පුතා. අපි ගත්තොත් එහෙම ඔය ජාතික ගිණුම් වල අපට හම්බෙන්නේ නිෂ්පාදනයේ මත බදුනේ. ඒකේ කොටස් දෙකයි. එකක් තමයි නිෂ්පාදිතයේ මත බදු. අනිත් එක තමයි නිෂ්පාදනයේ මත වෙනත් බදු. ඔහොමනේ අපි ගන්නෙ. එතකොට නිෂ්පාදිතයේ මත බදු කියලා කියන්නේ මේ භාණ්ඩ සේවා මත බදු කියන එක. නිෂ්පාදනයේ මත වෙනත් බදු කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මත.
නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරන වත්කම් මත, සේවකයන්ට ගෙවන වැටුප් මත, අන්න ඒ වගේ කරුණු මත එනවා තමයි තියෙන්නේ. මෙතන තියෙන කෙලිම බහණ්ඩේ මත අය කරන බත්ත. ඉතින් මේ වාක්‍ය කියවද්දී වට පේන උත්තරේ පළවෙනි එකේ තියෙනවා නිෂ්පාදිත මත පැනවෙන බදු යෙදවුම් පිරිවැය මත පදනම් වන අතර නිෂ්පාදනයේ මත පැනවෙන වෙනත් බදු ලාභ මත පදනම් වේ කියලා. ඒක වැරදි. නිෂ්පාදිතය මත බදු කියලා කියන්නේ යෙදවුම් මත බද්දක් නෙමෙයි බහණ්ඩේ මත බද්දක්. දෙක නිෂ්පාදිත මත පැනවෙන බදු බහණ්ඩ සේවාවල වටිනාකම හෝ ප්‍රමාණයට සම්බන්ධ අතර නිෂ්පාදනයේ මත පැනවෙන වෙනත් බදු ඉඩම් ගොඩනැගිලි වෙන නිෂ්පාදන සාධකවලට අදාළයි. උත්තරේ අංක 2 එක නිශ්චිතවම තේරුම් ගන්න පුළුවන් කියවද්දී. ප්‍රශ්න අංක 23 සරල කේනීසියානු ආකෘතියේ සමහර වේදම් ශ්‍රිතේ බැවුම තීරණය කරන්නේ. දැන් මේවා සෑහෙන පුතාට මතක් කරලා දිනවා මම. දැන් සමාහාර වියදම් වක්‍රය එන්නේ C ධන I ධන G ධන NX කින් මේ ඔක්කොමල්ලා ස්වාධීනාගයන් C ගේ විතරයි බැවුමක් තියෙන්නේ. ඒ කියන්නේ B කියන්නේ MPC. එසා ඕනම් වෙලාවක E ගේ බැවුම කියලා කියන්නේ C ගේ බැවුමමයි. C ගේ බැවුම කියන්නේ MPC. උත්තරේ ආන්තික පරිභෝජන නැමියාව අංක 4. ප්‍රශ්න අංක 24 පුතාට කියනවා මිලියන 100කින් සංක්‍රාම වැඩි කරපු නිසා ජාතික ආදායම මිලියන 300කින් වැඩි වෙනවා. ආන්තික ඉතුරුම් නැමියාවේ වටිනකම කීයද කියලා අහනවා. මේ බලන්න. ජාතික ආදායම 300කින් වැඩි වෙනවා. සංක්‍රාම 100කින් වැඩි කරපු නිසා ඒ කියන්නේ සංක්‍රාම ගුණක 3යි. හරිද? එතකොට සංක්‍රාම ගුණක 3 නම් පුතා අපි හොඳටම දන්නවා වියදම් ගුණක 4යි කියලා. එතකොට වියදම් ගුණක එන්නේ K සමානයි 1 බෙදීම MPS. එතකොට වියදම් ගුණක 4 නම් මෙතන උත්තරේ MPS කියලා කියන්නේ 4න් 1යි 4න් 1යි කියලා කියන්නේ 0.25යි. හරි උත්තරේ එන්න ඕනේ අංක 1.25යි. ප්‍රශ්න අංක 25. ප්‍රශ්න අංක 25 පුතාට රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහනේ කියනවා පූර්ණ සේවා නියුක්ති මට්ටම අපිට කියන්නේ පූර්ණ සේවා නියුක්ති ජාතික ආදායම 800යි කියලා. සමතුලිත අගය තියෙන්නේ 600. ඔයාගෙන් අහනවා ඒකට යන්න ආණ්ඩුවේ මිලදී ගැනීම වල අවම වැඩිවීම කීයක් වෙන්න ඕනද කියලා. මේ බලන්න. පුතාට පෙන්නලා තියෙන රූප සටහනේ y සමානයි e රේඛාව තියෙනවා. ඊට පස්සේ e රේඛාව ඇඳලා තියෙනවා. මෙතන තියෙන්නේ 600යි. ඊට පස්සේ 800ක පූර්ණ සේවා නියුක්ති මට්ටම් පෙන්නලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ මෙතන ඉඳන් මෙතනට යන්න රජයේ වියදම් අවම කීයක් වැඩි කරන්න ඕන? දැන් පුතාට පේනවා ආදායම 200ක් වැඩි කරගන්න ඕනේ. ඒතර රාජ්‍ය වියදම් කොච්චරක්ද වෙනස් කරන්න ඕනේ? ඒකට අදාළ වෙන්නේ ගුණකනේ. මෙතන දීලා තියෙනවා ආයෝජන රේඛාවක් තියෙනවා 100ක. ඒක එච්චර වැදගත් නෑ පුතා. ස්වාධීන වියදම් වක්‍රයේ අන්තක්ඛණ්ඩයේ දීලා තියෙනවා A note. දැන් අපි හොඳටම දන්න දේ තමයි ගුණකය හදන්න පුළුවන් y බෙදීම A note කින්. දැන් මෙතන y 600යි. ස්වාධීන වියදම් 300යි. y 600යි. ස්වාධීන වියදම 300යි. ඒ කියන්නේ ගුණකේ දෙකයිනේ පුතා. ගුණකේ දෙක නම් මෙතන 200ක් වෙන්න ආණ්ඩුවේ මිලදී ගැනීම අඩුම 100ක් වැඩි කරන්න ඕන. ඒක තමයි ලේසිම ක්‍රමය. උත්තරේ අංක 1 රජයේ මිලදී ගැනීම වැඩි වෙන්න ඕන 100ක්. ප්‍රශ්න අංක 26. මූලික උද්දමනයේ හොඳින්ම විස්තර කරන්නේ. මතු පිට උද්දමනයේ මූලික උද්දමනයේ. මූලික උද්දමනය ගන්නේ මතු පිට උද්දමනය හදන්නේ ඔය කොළඹ පාරිභෝගික මිලදර්ශකය පාවිච්චි කරලානේ. එතකොට මේ පාරිභෝගික මිලදර්ශකවල තියෙන తాවකාලික මිල විචලතා ඇති කරන ප්‍රධාන කරුණු දෙකක් ඉවත් කළා තමයි මූලික උද්දමනය ගන්න. මොනවද ඉවත් කරන කරුණු දෙක? නැවුම් මාර හා බලශක්ති මිල ගණන්. උත්තරේ අංක 3. ආහාර හා බලශක්ති වෙන නිතර වෙනස් වන සුළු අයිතම ඉවත් කළ උද්දමනයේ ලෙස තමයි මූලික උද්දමනය කියන එක ගන්න. අංක 3. 27. මහ බැංකුව විසින් කරන විවට වෙළඳපොළ මිලදී ගැනීම සාමාන්‍යයි. දැන් මෙහෙම හිතන්නකෝ පුතා. මහ බැංකුව විවට වෙළඳපොළ ගැනීම කරනවා කියන එකේ තේරුම ඔන්න මහ බැංකුවේ ඉන්නවා වාණිජ්‍ය බැංකුවේ ඉන්නවා. විවට වෙළඳපොළ මිලදී ගැනීම කියන්නේ මහ බැංකුව සුරෙකුම්පත් මිලදී ගන්නවා. මේ පැත්තට අරමුදල් ගලාගෙන යනවා. අරමුදල් ගලාගෙන ගියාම වාණිජ්‍ය බැංකුවල සංචිත වැඩි වෙනවා.
ඕකනේ කතන්දරේ. දැන් උත්තරේ බලන්නකෝ. ආර්ථිකයේ පදනම් මුදල් අඩු කරයි. වැරදිනේ. වාණිජ බැංකුවල සංචිත වැඩි වෙනවා කියන්නේ පදනම් මුදල් වැඩි වෙන්න ඕනේ. ණය දීමේදී අය කරන පොලි අනුපාතික ඉහළ නැංවීමට වාණිජ බැංකුව පොළඹවයි. දැන් මෙතන පුතා ඇත්තටම අරමුදල් එහෙට දෙනවා කියන්නේ පොලි අනුපාත ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ එතන. ඊළඟට තැන්පතු සංකෝචනය කිරීමෙන් උද්දමනය අඩු කරයි. මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව අඩු කරයි. දැන් මුදල් වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු කරයි කියන කතන්දරේ නෙමෙයි පුතා මෙතන තියෙන්නේ. දැන් මෙතන ඇත්තටම සුරකුම් පත්තරන් සල්ලි හෙට දෙනවා. ඒත් ද්‍රවශීලතාව තව වැඩි වෙනවා. වාණිජ බැංකුවල සංචිත හා මුදල් මැවීමේ ධාරිතාව වැඩි කළා. හරිනේ. සංචිත වැඩි වෙනවා. සංචිත වැඩි වෙන්න මුදල් මැවීමේ හැකියාව වැඩි වෙනවා. උත්තරය අංක 5. ප්‍රශ්න අංක 28. ආර්ථිකයක මුදල් සඳහා ඇති ගනුදෙනු ඉල්ලුම වැඩිවීමට වඩාත්ම ඉඩ ඇත්තේ. දැන් අපි දන්නවා ගනුදෙනු චේතනාවෙන් කරන මුදල් ඉල්ලුම පවතින ආදායමත් එක්කලා. එහෙනම් ගනුදෙනු මුදල් ඉල්ලුම වැඩි වෙන්න ඕනේ කවුරු වැඩි වුණොත්? ආදායම් වැඩි වුණොත්. උත්තරේ හරිම සරලව පේනවා. නාමික ජාතික ආදායම ඉහළ යාම උත්තරේ අංක 4. 29. අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතිකය නියෝජනය කරන්නේ. පුතා දන්නවා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතිකය කියලා කියන්නේ වාණිජ බැංකු අතර විශේෂයෙන් එක් දිනක් සඳහා ද්‍රවශීලතා ප්‍රශ්නයක් ආවොත් ඒක්ෂණ ණය ලබා ගැනීම කරනවා. ඒ ණය ගන්නකොට අපසුරකුම් නැතුව බැංකු අතර සිදුවන ණය ගනුදෙනු වලට අදාළ පොලිය. අප කර නොමැතිව වාණිජ බැංකුව අතර එක රැයකට අරමුදල් ණයට ගැනීම සඳහා අය කරන පොලි අනුපාතිකය. අංක 2. ප්‍රශ්න අංක 30. වාණිජ බැංකුවක අධිසංචිත 10000ක් තියෙනවා. අවශ්‍ය සංචිත අනුපාතය 10% නම් වාණිජ බැංකුව පද්ධතියට අත්කරගත හැකි මුළු විභව තැන්පතු ප්‍රසාරණය කීයද කියලා අහනවා. පුතා අහන්නේ විභව තැන්පතු ප්‍රසාරණය. තැන්පතු ප්‍රසාරණය කියන මුදල් මැවීමනේ. මුදල් මැවීම එන්නේ අධිසංචිත වැඩි කිරීම තැන්පතු ගුණකය. පුතා කියලාම තියෙනවා අධිසංචිතේ 10000යි කියලා. තැන්පතු 10000යි නෙමෙයි තියෙන්නේ. අධිසංචිත 10000යි. අවසංචිත අනුපාතය 10%යි. ඉතින් ගුණකේ ගන්නේ එක බෙදීම සංචිත අනුපාතය. 110න් බෙදුවම 10යි. 10 ඒවා 10ක් කියන උත්තරේ ලක්ෂයයි. හරි උත්තරේ අංක 4 ලක්ෂයයි. ප්‍රශ්න අංක 31ට එන්න පුතා. පොදු භාණ්ඩයක් සුබ සාධන භාණ්ඩයකින් හොඳින්ම වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශය අහනවා. මේ බලන්න. පොදු භාණ්ඩයි මේක ඉතින් විභාගේ නිතරම අහලා දෙන ප්‍රශ්නයක්. සුබ සාධන භාණ්ඩයි. පුතාට උගන්වලා තියෙනවා මේ සුබ සාධන භාණ්ඩ කියලා කියන්නේ පෞද්ගලික භාණ්ඩයක්. සියලු සුබ සාධන භාණ්ඩ පෞද්ගලිකයි. පෞද්ගලික භාණ්ඩ සියලු සුබ සාධන නෙමෙයි. සුබ සාධන භාණ්ඩ ඔක්කොම පෞද්ගලිකයි. ඒතර මේ අහන්නේ පෞද්ගලික පොදු අතර වෙනසනේ. මොකද්ද මූලික වෙනස? පෞද්ගලික භාණ්ඩයක තියෙන ලක්ෂණ දෙක තමයි පරිභෝජනයේ තරගයක් නැහැ. පරිභෝජනයේ වළක්වන්න බෑ. හැබැයි පෞද්ගලික භාණ්ඩ කියන්නේම පරිභෝජන තරගයක් තියෙනවා. පරිභෝජනයේ වළක්වන්න පුළුවන් කියන එක. ওই ලක්ෂණ දෙක තමයි වෙනස් වෙන්නේ. ඒක නිශ්චිතවම පෙන්නනවා. උත්තර අංක 4. පොදු භාණ්ඩ පරිභෝජනයේ තරගයක් සහ බැහැර කිරීමේ හැකියාවක් නැහැ. සුබ සාධන භාණ්ඩවල පරිභෝජන තරගය සහ බැහැර කිරීමේ හැකියාව තියෙනවා. අංක 4. 32. ආණ්ඩුව අසමත් වීමකට උදාහරණයක් වන්නේ මින් කුමක්ද? දැන් මේ වගේ ප්‍රශ්නකදී පටලව ගන්න එපා පුතා. වෙළඳපොළ අසමත් වීමයි ආණ්ඩුව අසමත් වීමයි. මෙතන අහන්නේ ආණ්ඩුවේ අසමත් වීම. 1. පුනර්ජනනීය බලශක්තිය සඳහා දෙන සහනාධාරයක් කාබන් විමෝචනය අඩු කරන අතර සුබසාධනයේ වැඩි දියුණු කරයි. ඒක ෆේලි එකක් නෙමෙයිනේ. දැන් පුනර්ජනනීය බලශක්තියන් සඳහා සහනාධාර දීමෙන් ඇත්තටම වෙන්නේ එතන මේ ධන බාහිරතාවන් නැති කරනවා. ඒක ආණ්ඩුව අසමත් වීමක් නෙමෙයි. කාබන් විමෝචනය අඩු කිරීමක්. 2. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට මිල පාලනයන් භාණ්ඩ හිඟසා කළුකඩ බිහි කරයි. දැන් ඕව පුතාට මේ රාජ්‍ය ආර්ථිකය නෙමෙයි. තුන්වෙනි පාඩම ඉඳන් කියලා දෙනවා. වෙළඳපොළට ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය කරපු ගමන් භාණ්ඩ හිඟ වෙනවා. භාණ්ඩ හිඟලා මාකට් එක බ්ලැක් මාකට් එකක් එනවා. කළුකඩ ඇති වෙනවා. ඉතින් එතකොට ආණ්ඩුව වෙළඳපොළට මැදිහත් වෙන්නේ පාරිභෝගිකයට අඩු මිලකට භාණ්ඩ දෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම මැදිහත් වුණාට ඒ තිබ්බ සමතුලිත මිලටත් වඩා ඉහළ මිලක් දක්වා බ්ලැක් මාකට් ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙළඳපොළ අසමත්. ඒ කියන්නේ දැන් ආණ්ඩුව උපරිම මිලක් දාන්නේ සමතුලිත මිල වැඩි කියලානේ යටින් දාන්නේ. හැබැයි අන්තිමට බ්ලැක් මාකට් ප්‍රයිස් එක නිසා සමතුලිත මිලටත් වඩා වැඩි මිලක් ගෙවන්න වෙන්න පුළුවන්. අන්න අසමත් වීම. අංක 2.
33 පහත දෙය අතුරින් රජයේ ප්‍රාථමික වියදම් සංරචකයක් නොවන්නේ. ඒව ලේසි ප්‍රශ්නනේ පුතා. දැන් ප්‍රාථමික වියදම් සංරචකයකට ගන්න නැහැ කියන්නේ ප්‍රාථමික වියදමක් කියලා ගන්නකොට හැමතිස්සෙම අපි ගන්නේ පොලී හැර වියදම්. දැන් ප්‍රාථමික ගිණුමේ ශේෂය ගන්නෙ මෙහෙමනේ පොලී හැර වියදම්. එහෙනම් ප්‍රාථමික වියදමක් නෙමෙයි වෙන්නේ මොනවද? ණය පොලී ගෙවීම. උත්තරේ අංක 2 රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම. අංක 2. 34 හිඟ අයවැය මුල්‍යකරණේ තෙරපුම් ප්‍රතිවිපාකය. මේකේ උත්තර උනේ නැහැ. තෙරපුම් ප්‍රතිවිපාකයක් කියන්නේ මොකද්ද? රජයේ අයවැය හිඟේ පියවන්න. කොහෙන්ද? දේශීය වෙළඳ පොලෙන් ණය ගත්තොත්. ඒ නිසා පුද්ගලික ආයෝජන අධෛර්යමත් වෙන එකට අපි කියනවා මොකක් කියලාද? තෙරපුම් ප්‍රතිවිපාකය කියලා. රජයේ අධික ලෙස ණය ගැනීමෙන් පුද්ගලික ආයෝජන පහළ යාම. අංක 3. ප්‍රශ්න අංක 35 ශ්‍රී ලංකාවේ විශාලම විදේශ ණය හිමියන් කාණ්ඩය. දැන් ඒ ගැනත් පුතාට ඔය කියලා දුන්නා ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලීන් වලදී ලංකාවේ විශාලතම විදේශ ණය හිමියන් කියලා ගන්න අපි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර හිමිකරුවන්. ඒවා තමයි ප්‍රතිවගත කරන එකට ලක් කරේ. අංක 2. ප්‍රශ්න අංක 36 සහල් සහ රෙදි කියන භාණ්ඩ දෙකම බී රටට වඩා කාර්යක්ෂමව ඒ රටට නිෂ්පාදනය කරන්න පුළුවන්. බී රටට වඩා කාර්යක්ෂම වේට පුළුවන් කියන්නේ සහල් රෙදි දෙකේම নিরপেক্ষ වාසි. සහල් රෙදි දෙකේම নিরপেক্ষ වාසිය තියෙන ඒට. හරිද? බී රටට රෙදි නිෂ්පාදනයේදී ඒට වඩා අඩු ආවස්තික පිරිවැයක් තියෙනවා. රෙදිවල ආවස්තික පිරිවැය කියන්නේ සාපේක්ෂ වාසියනේ. සාපේක්ෂ වාසිය බීට. දැන් මෙහෙමයි පුතා වෙන්නේ. භාණ්ඩ දෙකේම নিরপেক্ষ වාසිය එක රටකට හිමි වුණාම බොහෝ විට අපි ගණන් හදලා අත්දැකීමෙන් දන්නවා බොහෝ විට වෙන්නේ සාපේක්ෂ වාසිය රටවල් දෙක අතර බෙදිලා යනවා. එහෙනම් මෙතන අපිට තර්කයක් ගන්න පුළුවන්. ඔය නම් රෙදිවල සාපේක්ෂ වාසිය බීට ගියා නම් ඉතුරු වුණු සහල් වල සාපේක්ෂ වාසිය ඒට යන්නේ නැති. එහෙම ගත්තොත් මොකද හරි උත්තරේ? 1. ඒ රටට සහල් නිෂ්පාදනය කිරීමේ নিরপেক্ষ වාසියත් සාපේක්ෂ වාසියත් දෙකම ඇත. ඕ සහල් වල සාපේක්ෂයක් තියෙනවා කොහොමත් নিরপেক্ষයක් තියෙනවා. දෙකම එනවා. උත්තරේ අංක 1. ප්‍රශ්න අංක 37 අපනයන මිල දර්ශකයයි ආනයන මිල දර්ශකයයි අපනයන පරිමාදර්ශකයයි දීලා ඒ ලෙවල් විභාගේ පළවෙනි වතාවට ගිය පාර ඇහුවා ආදායම් වෙළඳ අනුපාතය. පුතා කොහොමද ආදායම් වෙළඳ අනුපාතය හදන්නේ? අපනයන මිල දර්ශකයේ වැඩි කරන්න ආනයන මිල දර්ශකයෙන් අපනයන මිල දර්ශකයේ වැඩි කරන්න අපනයන මිල දර්ශකයේ වැඩි කරන්න ඕනේ අපනයන පරිමාදර්ශකයෙන්. ඒතර උඩේ ඉන්නේ අපනයන වටිනාකම් දර්ශකයෙන්. ඒක බෙදන්න ඕනේ ආනයන මිල දර්ශකයෙන්. right. දැන් අපනයන මිල දර්ශකය 120යි පරිමාදර්ශකය 110යි. ඕක බෙදන්න ඕනේ ආනයන මිල දර්ශකය 150යි. දැන් බුදාට සුළු කරත හැකි මෙතන ලස්සනට මෙතන 30 4යි 30 5යි උඩින් එනවා 440ක් පහෙන් බෙදන්න. 405න් 80යි 45න් 8යි උත්තරේ 88යි. අංක 2 හරි උත්තරේ. 38 කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ RCEP සමාජිකයෙක් නොවන්නේ. දැන් මේක තමයි ලෝකෙ තියෙන විශාලතම කලාපීය ආර්ථික හවුල්කාරීත්වය. මේක රටවල් 15ක් ඉන්නවා. මේකේ 15ට එන්නේ නැත්තේ කවුද කියලා හොය එකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද රටවල් 15 මතක තියෙන්න බෑනේ නැති කෙනා තෝරන්න. මෙතන උත්තරේ එන්නේ නැත්තේ ඉන්දියාව අංක 5. එවැනි ප්‍රශ්න ගැන මේ පාරත් මතක් කළා ඔයාලට එක එක දේවල් ඒව බලා ගන්න. 39ට එන්න. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් නොවන්නේ කුමක්ද කියලා අහනවා. ප්‍රාථමික ආදායම් ගිණුමේ මොනවද පුතා තිබ්බේ සාමාන්‍යයෙන් අපි කිව්වේ? එකක් තමයි ඔය ශ්‍රමයේ වැටුප් ටික. අනිත් එක ආයෝජන ආදායම්. පොලි ලාභාංශ ටික සහ බදු කුලී ටික තමයි මේකේ තිබ්බේ. මේක අපෙන් අහනවා එන්නේ නැත්තේ මොකද්ද? විදේශිකයන් හිමි කරගෙන ඇති රජයේ සුරකුම්පත් සඳහා පොලි ටික එනවා. විදේශ ඍජු ආයෝජකයන් විසින් ආපසු ගෙන්වා ගන්නා ලාභ ටිකත් එනවා. විදේශවල ඇති ලාංකික ආයෝජන ලාභාංශ එකත් මේකට එනවා. වසරකට අඩු කාලයක් විදේශයන්හි සේවය කරන ලාංකිකයන් විසින් ලබාගත් වැටුප. වසරකට අඩු කාලයක් කියන එකේ තේරුම ඒගොල්ලෝ තවදුරටත් නේවාසිකයිනේ මෙහෙට. එතකොට මේ වැටුප් ටික එනවා නේවාසික සම්බන්ධයෙන්. ද්විපාර්ශවීය හවුල්කරුවන්ගෙන් ලද දිගුකාලීන සහන ණය. ණය යන්නේ මුල්‍ය ගිණුමට. ණය පොලියයි ප්‍රාථමික ආදායම් ගිණුමට එන්නේ. ප්‍රාථමික ආදායම් වලට එන්නේ නැත්තේ අංක 5. ප්‍රශ්න අංක 40 පුතාගෙන් අහනවා
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ. නිල සංචිත තියෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන එකක් ඔය මුල්‍ය රත්තරන් කියන්නේ අපි ඒක විදේශ මුදල් වත්කම් සහ විගහි විශේෂ ගැනුම් හිමිකම්. උත්තරේ අංක 2. 41 රටක් තම වෙළඳ හවුල්කරුවන්ට වඩා ඉහළ උද්ධමනයක් අත්විඳින විට බොහෝ දුරට විය හැකි ප්‍රතිඵලයක් වන්නේ. මෙයන් වෙළඳ හවුල්කාරයන්ට වඩා ඉහළ උද්ධමනයක් රටේ තියෙනවා කියන්නේ අපේ රටේ බඩු මිල හොඳටම වැඩි. එහෙම තත්වයක් තුල අපේ රටේ බඩු මිල වැඩි නම් අපි ආනයන ගෙන්නන්න වැඩි පෙළඹීමක් තියෙනවා. ඒතර ආනයන වලට වැඩි පෙළඹීමක් තියෙන්න අපි ඩොලර් ඉල්ලනවා, ඩොලරේ වැඩි වෙනවා, රුපියල අඩුවීමක් දකින්න පුළුවන්. දේශීය මුදලයාගේ ඉහළ යන්නේ නැහැ. විනිමය අනුපාතිකයේ වෙනසක් සිදු නොවී තියෙන්නේ නැහැ. විනිමය අනුපාතිකය අනිවාර්යෙන් පිරිහීමක් වෙන්න ඕනේ. දේශීය ව්‍යවහාර මුදල් ලේඛකයේ දිගුකාලීනව ශක්තිමත් වීමක් අපිට කියන්න බෑ. දේශීය ව්‍යවහාර මුදල් ලේඛකයේ ෂය වීමක් අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේ වෙලාවට ආනයන වැඩි වෙලා ඩොලර් වැඩියෙන් ඉල්ලලා රුපියල එන්න අඩු වෙන්න පුළුවන්. උත්තරේ අංක 4. 42 විදේශ ආයෝජකයන් ලංකාවෙන් තම කලබ ආයෝජන ඉවත් කරගන්නා විට එහි ප්‍රතිඵලයක් වන්නේ කුමක්ද? ඉතින් පුතා කලබ ආයෝජන කරද්දී අපි ඒක දාන්නේ කොහෙටද? මුල්ලෙගිනුමට. ඇත්තට මුල්ලෙගිනුමට මොකද කරන්නේ? දැන් කලබ ආයෝජනයක් විදේශිකයන්ගෙන් මෙහෙට එනවනම් සල්ලි එනවනේ. ඒතර අපි කරන්නේ ඒක එනවා කියලා කියන්නේ ආනයන වගේ හර මුල්ලෙගිනුම මුදල් තැන්පතු හර කරලා මුල්ලෙගිනුමේ කලබ ආයෝජන බැර කරනවා. දැන් එතකොට මේ කලබ ආයෝජන ඉවත් කරගන්නව නම් මොකද වෙන්නේ? අර හර කරපු එක බැර කරපු එක අනිත් පැත්තට හර කරන්න වෙනවා. එන වෙලාවේ මුල්ලෙගිනුමට කලබ ආයෝජන බැර කරා නම් ඉවත් කරගන්නදී හර කරනවා. උත්තරේ මුල්ලෙගිනුමේ වාර්තාවන අරමුදල් පිටතට ගලා යාමක් විතරයි ගන්න වෙන්නේ. අංක 3. එතන පුතාට ලේසි මුල්ලෙගිනුම කියන එක දැක්ක ගමන් උත්තරේ අඳුන ගන්න පුළුවන්. මොකද කලබ ආයෝජන සටහන් කරන්නේ මුල්ලෙගිනුමේ නිසා. අංක 3. 43 තිරසර සංවර්ධනයන් වඩා හොඳින් විස්තර කළ හැකියි. දැන් මෙහෙමයි පුතා. තිරසර සංවර්ධනය කියන එකේ ඉතාම නිශ්චිත නිර්වචනයක් අපි ගාව තියෙනවා. අනාගත පරම්පරාවේ උවමනා කැප කරන්නේ නැතුව වර්තමාන පරම්පරාව Tamanගේ උවමනා ඉටු කර ගන්නවා කියන එක. දැන් ඒකෙම අදහසක් මේකේ 100%ක් නැහැ. මේක අර මූලික අදහස, ඒ කියන්නේ මුල් කාලේ ආපු අදහස තියෙනවා. තිරසර කියන්නේ පුළුවන් තරම් අර පරිසරයට හානි නොකොට ආර්ථික ක්‍රියාවලීන් වල සංවර්ධනය අත්පත් කරගන්න කියන අදහස තමයි මේකේ තෝරගන්න වෙන්නේ. පරිසරයට හානියක් නොවන පරිදි ජීවන තත්ත්වයේ දිගු කාලීනව ඉහළ නංවා ගැනීම. අංක 4. 44 ආර්ථික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය අතර වෙනස හොඳින් පැහැදිලි කරන්නේ. දැන් ඇත්තට මේ ප්‍රශ්නේ ආර්ථික සංවර්ධනය කියලා කොට සංවර්ධනයේ පැත්තට තමයි උත්තරේ බර කරලා තියෙන්නේ. ආර්ථික සංවර්ධනය ආර්ථික වර්ධනය. අපි දන්නවා ආර්ථික වර්ධනය කියලා කියන්නේ ඇත්තටම මේ දලදේශ නිෂ්පාදන සුදුන වැඩිවීම කියන එක. නිමෙවුමේ ප්‍රමාණාත්මක වැඩිවීම. ආර්ථික සංවර්ධනයේදී අපි මූලිකව ගන්නෙ නම් ප්‍රමාණාත්මක ගුණාත්මක වශයෙන් සිදුවන පරිණාමන ක්‍රියාවලිය. සංවර්ධනයට එද්දී අපි කියනවා ඒක බහුමානිකයි. ඒක එක පැත්තකින් නෙමෙයි විවිධ පැතිවලින් බලන්න කියලා. 1 ආර්ථික වර්ධනයෙන් අදහස් කරන්නේ ප්‍රතිශීර්ෂ ආදායම ඉහළ යාම පමණක් වන අතර සංවර්ධනයට ආදායම් නොවන පැතිකඩ ඇතුළත් වේ කියලා කියනවා. ආර්ථික වර්ධනය කියන්නේ ප්‍රතිශීර්ෂ ආදායම ඉහළ යාම පමණයි. සංවර්ධනයට ආදායම් නොවන පැතිකඩ ඇතුළත් වේ කියලා කියනවා. ඊළඟට ආර්ථික සංවර්ධනය දලදේශ නිෂ්පාදිතේ වර්ධනය මගින් මණ්ඩු ලබන අතර ආර්ථික වර්ධනය මනින්නේ සමාජ දර්ශකවල උසස් වීම. ඒක වැරදි කියලා හොඳටම තේරෙනවා. 3 ආර්ථික සංවර්ධනයේ බහුමාන ක්‍රියාවලියක් වන අතර ආර්ථික වර්ධනය යනු නිමෙවුමේ පටු මිනුමක් කියලා කියනවා. ආර්ථික වර්ධනය ගන්න නිමෙවුමෙන්. නිමෙවුම වැඩිවීම තමයි ආර්ථික වර්ධනය කියලා කියන්නේ. ඒක පටුයි. ආර්ථික වර්ධනයේ ස්වභාවයෙන්ම ගුණාත්මක වන අතර නෑ. වර්ධනය ප්‍රමාණාත්මකයි. වැරදි. ආර්ථික සංවර්ධනය නිමෙවුමේ කෙටි කාලීන වැඩිවීමට අවධානය යොමු කරනවා නෑ. සංවර්ධනයක් කියන්නේම දිගු කාලීනයි පුතා. දැන් ඔතන ඔය පළවෙනි සහ තුන්වෙනි උත්තර අතර අපි තෝරගන්නකොට මෙතන ඇත්තටම මේ පොදුවේ සංවර්ධනය කියලා කියද්දි කරුණු කීපයක් පැතිකඩ කීපයක් බලනවා කියන අදහස සහිතව උත්තරේ අංක 3 තමයි මාකින් ස්කීම් එකේ දීලා තිබ්බේ. දැන් මෙතන කෙනෙක්ට පොඩක් 1යි 3යි අතර ගැටුමක් තියෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය කියන්නේ හැබැයි මෙතනදී මේ ගැටුමක් ලොකුවට ඇති වෙන්නේ නැහැ. ඒක විසඳ ගන්න ලේසි. ආර්ථික වර්ධනය කියන්නේ ප්‍රතිශීර්ෂ ආදායම ඉහළ යාම. දැන් අපි ඇත්තටම ආර්ථික වර්ධනය කියන්නේ නිමෙවුමේ ප්‍රමාණාත්මක වැඩිවීමක්. ඒතර නිමෙවුම වැඩිවීම නිසා අනිත් පැත්තට ඒක පුද්ගල ආදායමේ වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා තර්කයක් ගන්න පුළුවන්. සංවර්ධනයට ආදායම් නොවන පැතිකඩ ඇතුළත් වේ. අන්න එතන වැරද්දක් තියෙනවා.
සංවර්ධනයට දැන් පළවෙනි කෑල්ල හරිය කිව්වත් සංවර්ධනයට ආදායම් නොවන පැතිකඩ ඇතුළත් වෙයි කිව්වම හරියට නිකන් සංවර්ධනයට එන්නේ ආදායම් නොවනේවා විතරයි වගේනේ. නෑනේ. සංවර්ධනයේදී ආර්ථික වර්ධනයයි ඒ වර්ධනයත් එක්ක තව පැතිකඩ ගණනාවකුයි එකතු වෙන්න ඕනේ. ඒ නිසා වඩාත්ම සාධාරණ උත්තරය අංක 3. 45 මානව සංවර්ධන දර්ශකයේ තුල ජීවන තත්ත්වය නිරූපණය කරන්න භාවිතා කරන එක ලේසි. ජීවන තත්ත්වයට අපි ගන්නෙ මොකද්ද? ක්‍රය ශක්ති සාම්‍ය මත ගණනය කරපු ප්‍රතිශීර්ෂ දල ජාතික ආදායම. උත්තරය අංක 4 නිශ්චිතව තියෙනවා ඒක. 46 වෙනි ප්‍රශ්නේ මේ වෙලාවේ පුතාට ඒක බැරි වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. 20යි 23 ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයයි ප්‍රතිශීර්ෂ දල ජාතික ආදායමයි තමයි අහලා තිබ්බේ. දල ජාතික නෙමෙයි ප්‍රතිශීර්ෂ. ඒතකොට මේකේ උත්තරේ එන්න ඕනේ අංක 4 83.8ක් සහ 3685ක්. ඔයා 24 25 ඉලක්කම් බලාගෙන යන එක තමයි වඩා වැදගත් වෙන විභාගෙ 23 අහන්නේ නැහැ. 47 අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ භාවිතා කරන ප්‍රධාන රාමුව. මේක තියරි උගන්වන්නලත් මං කිව්වා ඔය අස්වැසුමට ගන්න ඇත්තටම අර බහුමාන දරිද්‍රතාවේදී ගත්ත පදනම්. ඒ ආර්ථික සාධක විතරක් නෙමෙයි තව සාධක ගණනාවකින් ගන්නෙ. බහුමාන දරිද්‍රතා පැතිකඩ තමයි ගන්නෙ. ඒතර හරි උත්තරේ එන්නේ අංක 2 බහුමාන දරිද්‍රතා ප්‍රවේශය කියන එක. 48 ඒ රටේ ලෝරන්ස් වක්‍රය මුළුමනින්ම බී රටේ ලෝරන්ස් වක්‍රයට වඩා පහළින් තියෙනවා. ඒ රටේ ලෝරන්ස් වක්‍රය බී රටේ ලෝරන්ස් වක්‍රයට වඩා පහළින් තියෙනවා. දැන් පුතා හිතන්නකෝ මේ කියන්නේ ඒ රටේ ලෝරන්ස් වක්‍රය බී රටේ ලෝරන්ස් වක්‍රයට වඩා පහළින් තියෙනවා. ඕක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ ඒගේ ඇත්තටම ආදායම් විෂමතාව වැඩි කියන එකනේ. ඒ රටේ බී රටට වඩා වැඩි ආදායම් අසමානතාවක් ඇත. උත්තරය අංක 1. 49 බ්‍රික්ස් රටවල් සම්බන්ධ කතාවක් අහන්නේ බ්‍රික්ස් සංවිධානය තුළ. කවුද මේ බ්‍රික්ස් කියලා කියන්නේ? බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව. වර්තමානයේ දක්න ලැබෙන ප්‍රධාන ප්‍රවණතාවක් වන්නේ කුමක්ද කියලා අහනවා. බටහිර ආධිපත්‍ය දරන මූල්‍ය පද්ධති වෙනුවට විකල්ප ස්ථාපිත කිරීමට උත්සාහ දරමින් ඉන්නවා. උත්තරේ අංක 2. ඔය බ්‍රික්ස් රටවල් ගැන අහන්න පුළුවන් නැගියන ආර්ථික විදිහට. ඒ වගේම බ්‍රික්ස් මට්ටමට ඉන තව රටවල් තියෙනවා. ඔය මින්ට් රටවල් කියලා මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඒ වගේම නයිජීරියාව සහ තුර්කිය. එක එක කණ්ඩායම් තියෙනවා. ඒ වගේ විවිධ දේවල් අහනවා. පොඩ්ඩක් ඒ ඔයාලට කියලා දීලා තියෙන තොරතුරු ගැන අවබෝධයකින් යන්න. ඔය බ්‍රික්ස් කියන එක කාලයක් තිස්සේ විවිධ ප්‍රශ්න වලින් ඇහුවා. ඒ වගේ පොඩි අවබෝධයක් තියාගන්න සාමාන්‍ය මොන හරි එවැනි ප්‍රවණතා ගැන අහන්න පුළුවන්. ප්‍රශ්නංක 50 අවසන් ප්‍රශ්නේ 1977 හඳුන්වා දුන් ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණයේ සනිටුහන් කරනු ලැබුවේ. පුතා දන්නවා 74 කලින් වෙනම එක් යුගවල ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන වෙනම සටහනක් මම වඩ දීලා තියෙනවා. 70 ඉඳලා 77 වෙනකන් තිබ්බ ආවෘත ප්‍රතිපත්ති වෙනුවට විවෘත ප්‍රතිපත්තියකට යද්දී පුළුවන් තරම් ඒ ආර්ථිකයේදී බලාපොරොත්තු උනේ අපනයන නැඹුරුතාවයකට යන්න. කලින් තිබ්බේ ගෙන්නන්න නැතුව ඒවා මේ හදාගන්න. දැන් පිටරටින් ගෙන්නන ඒවා මේ හදාගන්න එකට මොකද්ද අපි කියන්නේ? ආනයන ආදේශන කියලා. ආනයන ආදේශන වෙනුවට අපනයන නැඹුරු වෙච්ච ආර්ථික ක්‍රමයක් තමයි 77 පටන් ගන්න. ආනයන ආදේශන උපාය මාර්ගයක සිට අපනයන නැඹුරු වෘද්ධි උපාය මාර්ගයකට මාරු වුණා. ඒතර 77 ඉඳන් පුළුවන් තරම් අපනයන නැඹුරු ප්‍රතිපත්තියකට ගිය අර පිටරටින් ගේන එක මෙහි හදනවා කියන තැනින් මාරු වීමක් සිද්ධ වුණා කියලායි ගන්න තියෙන හරි උත්තරේ අංක 1. අපි නම් 2025 උසස් පෙළ විභාගේ ප්‍රශ්න 50ම සාකච්ඡා කළා. මම හිතනවා මේ සියලු සාකච්ඡාවන් පුතාට ඵලදායී වේවි. මේ ප්‍රශ්න සාකච්ඡාව වගේම 2024, 23, 22, 21, 20, 19 දක්වා සියලු බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල සාකච්ඡා ඉකොනොමික්ස් විතමරලස් අපේ YouTube නාලිකාව හරහා පුතාට නරඹන්න පුළුවන්.